හැලහැල වගේ ලස්සන යාළුවෝ කොහොමද හොඳින් ඉන්නවද? හොඳයි. අද මට ඕන ඔයගොල්ලන් එක කතා කරන්න නියපොතුයි කොණ්ඩේ ගැන. Let's do this. මම නියපොතු ඉඳලා හිටලා දාන එක්කෙනෙක්. මං ගෙදර කරාගන්නේ. but ඒක උනත් මං දැන් මාස ටිකක් නැවැත්තුවා. මං හැම වෙලාවෙම බ්‍රේක්ස් ගන්නවා එක එක දේවල් වලින්. මං සන්ස්ක්‍රීන් ඔය එක දෙයක්වත් අඳින්න නැති එක්කෙනෙක්. so මං නියපොතුත් ගොඩක් අඳින්නේ නැහැ. but ඉඳලා හිටලා ඉවෙන්ට් එකකට නැත්නම් ෂූට් එකකට දිග නියපොතු ඕන නම් මම තමයි ගෙදර දාගන්නේ. ජෙල් සෙට්ස් මන් දාගන්න. මට ජෙල් මැෂින් එකක් තියෙනවා. but මට ඕනේ ඒ දේවල් ගැන කතා කරන්න. නියපොතු වල තියෙන bad effects ගැන. thousands and thousands of chemicals තියෙනවා අපි nail polish එකක් gel manicure එකක් කරනකොට. ඒ thousands of particles අපේ nail bed එකෙන් ඇතුළට ගන්න පුළුවන්. humming ඇතුළට ගන්න පුළුවන්. අපිට inhale කරන්න පුළුවන්. අපි හුස්ම ගන්න all day long මේ අනවශ්‍ය chemicals. ඊට පස්සේ gel manicure එකක් කරනකොට මොනවද අපි කරන්නේ? අත දානවා lamp එකක් ඇතුළට. ඒ lamp එක expose කරන අපේ හැම UV rays වලට, and UV rays have been directly connected to causing skin salons ලා කට කැඩෙනකන් කියන්න පුළුවන්. oh my god අපි හරි hygienic, අපි හැමදේම sterilize කරනවා, මේව කරනවා, අරව කරනවා. but fungus හරි ලේසියෙන් catch කරන්න පුළුවන් ওই nail salons වලින්. ඒකයි මම අවුරුදු ගානකින් salon එකකට ගිහින් නැහැ. මම මගේ අයබම පවා මම ගෙදර කරන්නේ මේ හේතුවට. ඇයි කොච්චර කවුරු කිව්වත් we're hygienic, we sterilize everything. You can't believe them, you can't trust them, because employees are lazy, and a lot of employees will not do the things properly, and they will cut corners, especially busy නම්. salon එක busy නම් ඔයගොල්ලන් හිතන්නේ හැම customer ඉවරුණාට පස්සේ ඒගොල්ලන් ස්ටෙරිලයිස් කරනවා කියලා ඒගොල්ලන්ගේ බඩු නෑ. ෆංගස් අරෝ මේවා නියපොතු වල මේ වගේ දේවල් හැදෙන්න පුළුවන්. හරියට ස්ටෙරිලයිස් කරුවේ නැති වුණාම ඒගොල්ලන්ගේ tools. so be careful. ආයුර්වේද වල, සිංහල බෙහෙත් වල, චයිනීස් මෙඩිසින් වල කියලා දෙනවා අපේ හැමයි, අපේ කොණ්ඩේ, අපේ නියපොතු වලින් තමයි අපේ ඇඟ සයින්ස් දෙන්න පටන් ගන්න. ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හැම වෙලාවෙම මේකප් ගන්නවා නම් හැමේ කොණ්ඩේ හැම වෙලාවෙම පාට කර කර පිස්සු නටනවා නම්, නියපොතු වල nail polish ගගා fake nails තදා ඉන්නවා නම් අපි කොහොමද දන්නේ අපේ ඇඟේ ඇතුලේ මොනවා හරි ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම්? ඔක්කොමලා මාසයි කියන්නේ නියපොතු කරනකොට self care, ඇහිබුම් කරනකොට self care, කොණ්ඩේ ගිහින් dye කරාගෙන straighten කරාගන්නකොට chemically දේවල් කරනකොට self care. but ඒව නෙමෙයි self care. self care කියන්නේ හරියට කන එක, exercise කරන එක, mother earth එක්ක ජොලියක් නැටන එක, සතෙක්ට ආදරේ පෙන්වන එක, වෙන මිනිසෙක්ට ආදරේ පෙන්වන එක. self love, self care doesn't always have to be putting fake shit on your body. අනිත් දේ මට ඔයගොල්ලන් එක කතා කරන්න ඕනේ කොණ්ඩේ ගැන. ඔක්කොමලාම හැම වෙලාවෙම මගෙන් අහන දෙයක් තමයි මගේ කොණ්ඩේ සුදු වෙලා ඩයි කරන්නේ කොහොමද? මොන ඩයි එකද ඔයා පාවිච්චි කරන්නේ? මොනවද මම මගේ කොණ්ඩේට කරන්නේ? මගේ කොණ්ඩේ සුදු ගොඩක් තියෙනවා. listen, මගේ කොණ්ඩෙත් සුදු ගොඩක් තියෙනවා. පේන්නේ නැතුව ඇති. ඇයි මම බ්‍රෂ් කරලා තියෙන විදිහ හින්දා. but මට තියෙනවා ගොඩක් සුදු කොණ්ඩේ. ක්‍රිස්ව දැකලා තියෙනවද? ක්‍රිස්ගේ මුළු ඔළුවම සුදු. එයාට අවුරුදු 16 ඉඳන් සුදු වෙන්න පටන් ගන්න. එයාගේ කොණ්ඩේ එක ජෙනටික් දෙයක්. සමහරක් කට්ටියට ජෙනටික්ලි වෙනවා, සමහරක් කට්ටියට වයස යනකොට වෙනවා, සමහරක් කට්ටියට ඩිෆිෂියන්සිස් තියෙනකොට කොණ්ඩේ සුදු වෙනවා, කෙමිකල්ස් වලට කොණ්ඩේ සුදු වෙනවා. but මට ඕනේ ඔයගොල්ලන්ට කියන්න. ඔච්චර ලොකු දෙයක් නෙමෙයි. see අපේ මොලේට දාලා තියෙන කොණ්ඩේ සුදු වෙනවා නම් ඒ කියන්නේ ඔයා නාකි. කොණ්ඩේ සුදුයි නම් කැතයි. but realistically speaking, it's not such a big deal. ඔච්චර පාට කර කර පිස්සු නටාගෙන දඟලන්න. embrace your white hairs. embrace කරන්න. ඇයි සුදු කොණ්ඩේ මාර ලස්සනයි. ක්‍රිස්ගේ අම්මගේ මුළු කොණ්ඩෙම silver fox කෙනෙක් වගේ මාර ලස්සනයි. you know අපිට මේ මයින්ඩ් එකට දාලා තියෙන මේ බොරු beauty standards. සුදු කොණ්ඩයක් තියෙනවා නම් අම්මට උඩු නාකි. අම්මට උඩු කොණ්ඩේ පාට කරන්න දන්නේ නැත්. ඔයාගේ mentality එකට දාලා තියෙනවා කොණ්ඩේ පාට කරන්නේ නැත්තම් ඔයා නාකි කියලා. ඒක උනත් salons අර මේවා වලට benefit එකක්, right? and also let's talk about hair chemicals. කොණ්ඩේ පාට කරන dyes වල ඔය එක එක chemicals જાති මාර ගොඩක් තියෙනවා. ඔයගොල්ලන් දන්නවද කොණ්ඩේ dye කරන chemicals, ඒ chemicals අපේ brain එකට ගියාම කොච්චරක් ප්‍රශ්න එන්න පුළුවන්ද කියලා. මම ඒකයි නැවැත්තුවේ කොණ්ඩේ පාට කරන එක. දැන් ඉඳලා හිටලා ෂූට් එකක් එනකොට ඒගොල්ලන් කියනවා නම් අපිට ඕනේ ඔය දෙන්නගෙම කොණ්ඩේ full black වට තියෙන්න. අපි කළු පාට henna ටිකක් ගන්න එක විතරයි කරන්නේ. and even henna දැන් හරිම අමාරුයි හොයාගන්න chemicals නැති. right? even henna එක උනත් chemically produce කරන දෙයක් කරන්නේ. ඒකයි මම කොණ්ඩේ පාට කරන්නේ නැත්තේ. මගේ කොණ්ඩේ ගොඩක් සුදු තියෙනවා. and it is what it is, man.
මම දන්නවා මම ලස්සනයි. මම මේ වර්ල්ඩ් එක කියන ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. That's something that they put into your mind. It's a psyop that they put into your mind for you to think that you're not good looking if you have some white hairs. You're not good looking if you don't get your nails done. You're not good looking if you don't follow the beauty standards set in place by people who just hate themselves. කවුරු හරි මේ beauty standards set කරපු එක නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ව පෙන්න ගන්න බැරි හින්දා තමයි makeup industry එක හැදුවේ, skin care industry එක හැදුවේ, කොණ්ඩේ industry එක හැදුවේ. Now I'm not saying self care ඕගොල්ලන්ට කොණ්ඩේ පාට කරා ගන්න ඕන නම් කරා ගන්න එපා කියලා නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ ඉගෙන ගන්න ඒ වගේ ඇතුළේ තියෙන chemicals ඒ වගේ මොනවද වෙන්න පුළුවන්, right? because අපි හිතන්නේ ලොකු දෙයක් නෙමෙයි. අපි හිතන්නේ මේ පොඩි දේවල් මේවා ඇඩප් වෙන්නේ නැහැ කියලා. අපට අවුරුදු ගාණක් ගියාට පස්සේ වයස වෙන්න පටන් ගත්තම මේ chemicals ඒ දේවල් ඇඩප් වෙනවා. ඒකයි මේ dementia, Alzheimer's, මේ එක skin cancers, එක disabilities, එක හැමේ ප්‍රශ්න, කොණ්ඩේ ප්‍රශ්න ගොඩක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි මේ මිනිස්සු chemicals වලට depend වෙලා ඉන්නේ? So I think that's all I have to say. Hit the gym, eat clean, meditate, get some sun, drink water, eat a lot of fruits, stand out in Mother Earth for a few hours, talk to some trees, hug a plant, right? These are the things that matter. But once again, they make money off of your insecurities. ඒගොල්ලන් සල්ලි හොයනවා. ඔයාට කැමති නැති හින්දා. ඔයාට ආදරේ නැති හින්දා ඒගොල්ලන් figure out කරගෙන තියෙන විදියක් සල්ලි හොයන්න from your insecurities. මට ආස නැති හින්දා මං ගින් නියපොතු කරනවා. මගේ කොණ්ඩේට ආස නැති හින්දා මං chemically straighten කරලා keratin treatment එකක් කරලා කොණ්ඩේ පාට කරා ගන්න. එච්චරයි මං හිතන්නේ අදට කියන්න තියෙන්නේ අනේ. Love yourself. ඔයාට ආදරේ කරන්න දැනගත්තේ නැත්නම් කවුරුවත් ඔයාට ආදරේ කරන්නේ නැහැ. Always remember that. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට මම ඔයගොල්ලන්ට හරිම ආදරේ. I'll see you guys in my next one.